හොඳයි සාදුකාරය පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාර පවත්වන්න. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආචාරියං ආවුසෝ අභූතං ආවුසෝ යාවංචි දන්තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සතිභාවිතා බහුලීකතා මහප්පලා උත්තා මහානිසංසාති. ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, හොඳයි අපි බණහමු. දැන් බණහන වෙලාව. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය සියලු මිනිසුන්ට දේශනා කරපු එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්මය බෙදා හරිද්දි දේශනා කරනවා මේ ධර්මය බහුජන හිතාය බහුජන සුඛාය. මොකද්ද බහුජන? බොහෝ ජනයාට. බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැනේ නිකම්වත් සබ්බ ජන හිතාය සබ්බ ජන සුඛාය කියලා. නේද? ලෝකේ සියලු මිනිස්සුන්ට කිව්වේ නැහැ. ඇයි බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා බුදුවරු බණ කිව්වත් ලෝකේ සියලුම දෙනා මේ ධර්මයට එන්නේ නැහැ කියලා. බොහෝ දෙනෙක්. ඒ කියන්නේ ධර්මයට කැමති අය. ධර්මයට කැමති වෙන්නේ පින්වත්නි හැමතිස්සෙම බුද්ධිමතුන් විතරයි. අනිත් අය කියනවා මොනවද මේ ධර්මයේ ඔළුව අවුල් වෙනවා වාපුවම බණ අහන්න එපා. එහෙම කියලාත් කියනවානේ. ඒ නිසා බුදුවරු දේශනා කරන පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට පමණයි. දුෂ්ප්‍රඥයට නෙමෙයි. මෝඩයට මේක අවබෝධ කරගන්න බෑ. ඒ නිසා අපි බුදුවරයෙක් පහළ වෙච්ච කාලෙ පින්වත්නි අපේ ජීවිතවල උපරිම ප්‍රයෝජනය ගන්න උත්සාහ කරන්න ඕන. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්
අනාබෝධයෙන් අවිද්‍යාවෙන් මිත්‍යාවෙන් වැහුණාම අපිට ඒවයි ප්‍රයෝජන ගන්න බෑද වෙලා තියෙන එක මිනිස්සු රාගයෙන් වල්මත් වෙලා. ද්වේෂයෙන් පීඩිත වෙලා. හැමතිස්සෙම තරහෙන් ක්‍රෝධයෙන් කෝපයෙන් ඉන්නේ. මෝහයෙන් මෝඩකම් වලින් වැහිලා. අනවබෝධය. මිනිසුන්ට මේ මෝරපු ප්‍රඥා කියලා එකක් නැහැ. ඊළඟ මිත්‍යාව පස්සේ දුවනවානේ. අද තිසරණයට වැඩිය මිනිසුන්ට මහා බොරු දේවල් පස්සේ දිවීම විලාසිතාවක් වෙලා. ඊළඟ මිනිස්සු අවිද්‍යාවෙන් වැහිලා. මෙහෙම වුණාම ධර්මයේ ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා. ඉතින් ඔයත්ෝ ඒ ධර්මයේම මුල් කොට තියාගෙන ධර්මයෙන් සැනසෙන්න සූදානම් වෙච්ච වෙලාව බොහොම වටිනවා. මේක පිළිබඳ නිවන් මඟ වැඩිම. මොකද බණ කියන එකත් බණ ඇසීමත් විමුක්තායතන. විමුක්තිය මුල් කොටගෙන කරන ඒවා. ඇයි? බණ කියන වෙලේ මගේ සිතට රාගසිත එන්නේ නැහැ, ද්වේෂසිත එන්නේ නැහැ, මෝහසිත එන්නේ නැහැ. ඒ නිසා මම මේ වඩන්නේ නිවන් මඟ. ඔයත් හොඳට බණ අහනවා නම් බණ අහන ඔබේ සිතට රාගසිත, ද්වේෂසිත, මෝහසිත එන්නේ නැහැ. මේ කාලය තුල වැඩෙන්නේ එහෙනම් නිවන් මඟ. ඒ නිසා ඔයත් දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මයෙන් සැනසෙල්ල ලබා ගන්න. අද මේ ධර්මයේ තුල තියෙන විසිතුරු මාතෘකාවක් පිළිබඳව ඔයත්තන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්නවා කය පිළිබඳව සිහිය පිහිටුවීම කියන එක. අපේ බුදුහාඳුරුව අපිට දේශනා කරනවා මහණෙනි, පියවුරුමෙන් ලැබිච්ච සුරක්ෂිත තැන හිටියොත් ඔයත්තන්ට රැකෙන්න පුළුවන් කියලා. පියවුරුමේ කියන්නේ බුදුහාඳුරුව තමයි අපේ තාත්තා, පියා. ඒ බුදුහාඳුරුව දරුවෝ වශයෙන් අපිට දීපු දෑවැද්ද තමයි සතර සතිපට්ඨාන. බුදුහාඳුරුව දීපු දෑවැද්ද තුල අපි රැඳෙනවා නම් අපිට පීඩාවක් වෙන්නේ නැහැ කොහෙවත්. මේ නිවන් මාර්ගයට තියෙන එකම පාර පින්වත්නි සතර සතිපට්ඨාන. ඒකායනෝ අයම්මංකෝ. එකම පාරයි තියෙන්නේ. එසා මේ සතර සතිපට්ඨානේන කායගත සතිය නේද? අපි කියනවානේ කය පිළිබඳව සිහිය පිහිටුවීම නේද? ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා, වේදනානුපස්සනා නේද? කායානුපස්සනා. ඒ කායානුපස්සනායට තියෙන කායගත සති. කය පිළිබඳව සිහිය පිහිටුවීම ගැනයි අද මේ දේශනාව. ඉතින් බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන කාලේ උපස්ථාන ශාලාවේ රැස් වෙලා හිටපු බොහෝ භික්ෂූන් අතර කතාවක් හටගැවුණා. මොකද්ද කතාව? මේ ආයස්මුතුනි බොහොම ආශ්චර්යයි, අద్භූතයි. සියල්ල දන්නා, සියල්ල දකිනා භාග්‍යවතුන් වහන්සේ බොහෝ කොට වැඩිය යුතු කායගත සතිය මහත්ඵලයි, මහානිසංසයි කියලා දේශනා කළා. එසා මේ කායගත සතිය කියන්නේ හරි වටින එකක් කියලා භික්ෂුන් වහන්සේලා කතා කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවේ අර නිරෝධ සමාපත්තිය නැගී සිටලා උපස්ථාන ශාලාවට ඇවිල්ලා ආසනයේ වැඩ ඉඳගෙන යනවා. මං එද්දි මොනවද කතා කර හිටියේ? අනේ ස්වාමීනි, අපි මේ නරක දෙයක් කතා කළේ නෑ. ඔබ වහන්සේ මේ කායගත සතිය මහත්ඵලයි, මහානිසංසයි, බොහෝ කොට වැඩුවොත් ප්‍රතිඵල ස්ථිරයි කියලා දේශනා කළා තියෙනවා. ඒ ගැනයි කතා වුනේ. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේදී කියනවා බොහොම හොඳයි. මහණෙනි, කොහොම වැඩුවොත්ද දීර්ඝ කාලීනව කායගත සතිය මහත්ඵල මහානිසංස වේ? ඔන්න දැන් ඔයත්තන්ටත් අද මේ බණ අහුවට පස්සේ මේවෙන් කුමන ආකාරයකට හරි කායගත සතිය වඩන්න පුළුවන්. ඔන්න බුදුහාඳුරු දේශනා කරන කොහොමද වඩන්න ඕනේ? පළවෙනි එක. ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීතති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් කවුරු හරි කෙනෙක් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, විශේෂයෙන් මෙතන මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ බුදුහාඳුරු සරණ යන ශ්‍රාවකයන්ට. ශ්‍රාවකයෝ ආරණ්‍යයකට හරි, වෘක්ෂ මූලයකට හරි, ශුන්‍යාගාරයකට නිදහස් තැනකට. දැන් කැලේ යන්න ඕනේ නෑනේ පින්වත්නි. තමන් ඉන්න ගෙදර, තමන්ගේ කාමරේ දොර ජනෙල් වහගත්තාම තමන්ට බාහිර කරදරයක් නැත්තම්, සද්දබද්ද ඇහෙන්නේ නැත්තම් ඒකත් ශුන්‍යාගාරයක්. භාවනා කරන්න හොඳ තැන. ඒ නිදහස් තැනකට ගිහින්න. පළඟක් බැඳගෙන උඩුකය ඍජුව තබාගෙන කර්මස්ථානාභික සිහිය ලවාගෙන ඉන්නවා. එතකොට ඍජු කයක් ඇතුව එයා ඉන්නවා. එතකොට මොකද කරන්නේ? සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. හොඳට සිහියෙන් හුස්ම ගන්නවා. හොඳට සිහියේ හුස්ම පිට කරනවා. දැන් කවුද හිතුවේ මේ හුස්ම ගැනීම පිට කිරීම අපේ කය පිළිබඳව සිහිය පිටවා ගන්න ක්‍රමයක් කියලා?
බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙන්න ඕනේ. සමහර වෙලාවට මිනිස්සු කියනවා මේක බුද්ධ ආගම නෙවෙයි මේවා ඉතින් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් කියලා. හරි ලෝකේ හුස්ම ගැනීම කියලා එකක් තිබ්බා. නමුත් හුස්ම ගැනීමනොත් සිහිය පිටවන්න පුළුවන් කියලා කියන්නේ ලෝකෙට කවුද? බුදුරජාණන් වහන්සේ. අපිට මේ දුවන ලෝකෙ තුල පිළිබඳ හුස්ම ගන්නවද කියලා බලන්නවත් විවේකයක් තියනවාද? නෑ කවදා හරි ඉතින් හાર્ට් එක නැවතින්න આવුත් තමයි අපි දැනගන්නේ මෙච්චර කල් හුස්ම අරන් කියලා. අපිට හුස්ම ගන්නවද කියන එක හිතන්නවත් විවේකයක් නෑ. එච්චරට අපි තරඟකාරී ලෝකයක ජීවත් වෙන්නේ. හැබැයි මතක තියාගන්න මනුස්සයාගේ ජීවිතේ ඉවරයි කියන්නේ මොකද්ද? දවසක ඔය හුස්ම වැටෙන එක නැවතිච්ච දවස. ඩබ් 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 ගග ගහනවනේ ඔය හිත. එතකොට ওই ස්වභාවයේ නැවතිච්ච දවසට අපි ඉවරයි. බුදුහාඳුරු කියනවා මේ සිහිය පිළිබඳ මේ හුස්ම පිළිබඳව සිත පිහිටවන්න. සිහියෙන් හුස්ම ගන්න, ඒ හුස්ම රැල්ල සිහියෙන් යුක්තව පිට කරන්න. ඊළඟට කියනවා දීර්ඝ වශයෙන් හුස්ම ගද්දී දීගං වාස සන්තෝ දීගං වාස සාමීති පජානාති. දැන් ගන්න දිගු හුස්මක් කියලා දකින්න. ඒ දිගු හුස්ම පිට කරනවා දීර්ඝ වශයෙන් දකින්න. කෙටි හුස්මක් ගන්න වෙලාවට මේ ගන්න කෙටි හුස්මක් කියලා දකින්න. කෙටි හුස්මක් පිට කරනවා කියලා දකින්න. ඒ කියන්නේ අපිට එක මොහොතින් වෙන වැඩක් නෙමෙයි. දැන් උපාසකම්මල සමහරවල්ලාට භාවනා කරන්න ඇවිල්ලා හුස්ම ගත්තා, හුස්ම පිට කරා, හුස්ම ගත්තා, හුස්ම පිට කරා. දැන් කෙටි හුස්මක් ගත්තා, කෙටි හුස්මක් පිට කර. ඔක්කොම හරි කියලා. එහෙම වැඩෙන්නේ නැහැ. අපිට පිමන් දැන් හුස්ම ගන්නවා පිට කරනවා, හුස්ම ගන්නවා පිට කරනවා මේක දීර්ඝ කාලයක් කරාම තමයි ඒක වැඩෙන්නේ. ඊළඟට කෙටි හුස්මක් ගන්නවා, කෙටි හුස්මක් පිට කරනවා කියලා කෙටි හුස්ම අපිට හොඳට දැනෙන්න ඕනේ. දිගු හුස්ම දැනෙන්න ඕනේ. දීර්ඝ කාලීන වැඩපිළිවෙලකින් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මට ලස්සන කතාවක් කියනවා. පෙර හිටිය පචේතන කියලා රජ කෙනෙක්. එයා වඩුවෙක්ට දුන්නා රෝද දෙකක් හදන්න කරත් එකට. රෝද දෙක හදද්දී එක රෝදයක් හැදුවා මාස 5යි දවස් 24ක්. ඊළඟ තව දවස් 6යි ඉතින් මාස 6න් රෝද දෙක ඉල්ලුවා. තව දවස් 6යි ඉතුරු රෝද හැදුවා දවස් 6යි. රජුරු ආවා රෝද දෙකම එක වගේ. ඒ පාර කිව්වා මේවා කොහොමද හැදුවේ? මේකට නම් මාස 5යි දවස් 24ක් ගියා. මේකට ගියේ ඒ දවස් 6යි කිව්වා. රජුරු බල්ලක්ව මේවා ඉතින් බැලු බැලමට වෙනසක් නැහැ. නෑ තියනවා කිව්ව වෙනසක්. මොකද කරේ? අර මාස 5යි දවස් 24ක් හදපු රෝදේ පෙරළුවා. පෙරළුපුවාම කොහෙටවත් ඇලවෙන්නේ නැතුව ඍජු මාර්ගයේම ගිහිල්ලා එහෙම්මම ඩොක් ගාලා ඇලවෙලා වැටුණා. ඊටු දවස් 6න් හදපු රෝදේ පෙරළුපුවාම ඒක වැනි එක එක පැති වලට ගිහිල්ලා අර ඔයත් දැකලා තියෙනවා රෝද එක පැති වලට ගිහිල්ලා කලබල වෙලා වැටුණා. දැන් කියනවා රජතුමනි අර මාස 5යි දවස් 24ක් අරගෙන හදපු රෝදේ හරි සුමටයි. ඒකේ වලගොඩලි නෑ, සිදුරු නෑ. ඒ නිසා ඒක හොඳට බරට හදපු රෝදේ. හැබැයි අර දවස් 6න් ඉක්මනට හදපු රෝදේ සුමට දැන් බොහොම අඩුයි. වලගොඩලි සහිතයි, සිදුරු සහිතයි. ඒවා ඉතින් වහලා කරලා හැදුවට ඒවයි තියෙනවා යම් යම් සම විෂමතා. නිසායි එහෙම උනේ කිව්වා. ඉතින් ඒ නිසා මේ හුස්මත් දීර්ඝකාලීනව පින්වත්නි වඩන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ කාය පටිසං සියලු කය විඳිමින් මේ හුස්ම ගන්න පිට කරන්න. ඊළඟට කියනවා මේ හුස්ම පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති. ඊළඟට කියනවා මේ කයේ සංහිඳු වෙමින් කය සංස්කාර සංහිඳු දැන් හුස්ම පටන් ගන්න තැන දකිනවා, හුස්ම ගිහිල්ලා නවතින තැන දකිනවා. ආයි හුස්ම රැල්ල පිට වෙද්දී ඒක කොහෙන්ද පටන් ගන්න කියලා දකිනවා. ඊළඟට නහයෙන් පිටවීම දකිනවා. දැන් හුස්ම රැල්ල කියන එක දකින්න බැරුණත් අපිට හුස්ම වදින තැන සිහි කරන්න පුළුවන් නේ. හුස්මක් ගද්දී නාසයේ කොහෙද වදින්නේ? නේ? හුස්ම පිට කරද්දී කොහෙද හුස්ම රැල්ල ඇවිල්ලා වදින්නේ? එතකොට මේ හුස්ම රැල්ලක් අනුව ඇතිවීම, පැවතීම සහ නැතිවීම. අර කියන සංස්කාර වල ස්වභාවය දකින උපාද තිති බංග. අන්න ඒ සිහිය පිහිටවීමට අපේ හුස්ම උපකාරී කර ගැනීම කායගත සතියේ ඒකාකාරයක්. එන බුදුහාඳුර කියන මහණෙනි ඔන්න හුස්ම පිළිබඳව සිහිය යොමු කරලා කායගත සතිය වඩන්න. දෙක. ඔබ ඉන්න ඉරියව්ව ගැනත් සිහිය පිහිටවන්න. ඒකට කියන ඉරියාපත භාවනා. ඔන්න තවත් කායගත සතිය වඩන ආකාරයක්. කොහොමද? ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. දැන් ඔයත්ෝ ඇවිදිනවා කියන එක දැනගන්න ඕනේ. තිතෝවා තිතෝම් හීති පජානාති. හිටගෙන ඉන්නවා නම්
හිටගෙන ඉන්නවා කියන එක සිහියට ගන්න ඕනේ. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නවා නම් දැන් මං ඉඳගෙන ඉන්නේ කියලා. සයානෝවා සයානෝම් හීති පජානේති. නිදාගෙන ඉන්න වෙලාවට දැන් මං නිදාගෙනයි ඉන්නේ. ඉරියව් පිළිබඳව සිහිය පිටනවා. යතා යතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති. තතා තතානම් පජානාති. තස්සේවං අපමත්ත සාතාපිනෝ පහිතත් තස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පා තේ පහියන්ති. ඔබ යම් විදිහකින් ඉරියව් පිහිටනවා නම් ඒ විදිහටම නුවණින් දකීනම් කෙලෙස් තවන වීරිය ඇතුව නිවනට මෙහෙ වූ සිතතෝ වසන ඔහුගේ ගුහාශ්‍රිත සංකල්ප නීවරණ යටපත් වෙනවා. හිත පිරිසිදු වෙනවා. කල්ල චිත්තම් මුදු චිත්තම් නේද? පිරිසිදු සිතක් මොලොක් සිතක් පහළ වෙනවා. එතකොට සමාහිත හිතට කායගත සතිය වැඩෙනවා. එහෙනම් හැමතිස්සෙම එහෙමයි පෙවන. දැන් අද මිනිස්සු ඇවිදිද්දි සිහියක් නැහැ. යනවා කියලාවත් දන්නේ නැහැ. පෙරලිලා ඇදගෙන වැටුනහම තමයි දන්නේ මම මේ ඇවිදින ගමන් ඉඳලා තියෙන්නේ කියලා. නිදාගෙන ඉන්නවා කියන එක සිහියෙන් දකින්නේ නැහැ. ඊළඟට මම මේ ඉඳගෙන ඉන්නේ කියලා දකින්නේ නැහැ. සිහිය නැති වුනහම අර සිත පිහිටුවීම බැරුව යනවා. කායානුසිත පිහිටන දෙවෙනි ක්‍රමය මොකක්ද? එහෙනම් ඉරියාපත භාවනාව. තුන්වෙනි එක තමයි සති සම්පජාඤ්ඤය. ඔයත් දන්නවා සිහිය පිහිටවන තවත් ආකාරයක්. ඒක බොහෝම සීකල්පනාවෙන් යුක්තව කරන්න ඕනේ. දැන් මේකෙදි ආකාර ගොඩක් කියනවා. සිහිය පිහිටුව යුත්තේ කුමන වෙලාවල් වලටද? හැම වෙලාවකටම. භාග්‍යතුන් වහන්සේ නම් දේශනා කරන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරයෝ. ඒ ඉස්සරහට අඩි තිබ්බත් පිටිපස්සට අඩි තිබ්බත් සිහියෙන් පිහිටවන්න ඕනේ. නේ? සමහර ලාට පාරේ ඇත්ත දැකලා ඇති මිනිස්සු උඩ බලාගෙන යනවා. බෝඩ් බලාගෙන යනවා. මිනිස්සු ගැහණු ඇඳලා තියෙන ඇඳුම් දිහා බලාගෙන යනවා. ඒගොල්ලන්ගේ මේකප් එක දිහා බලාගෙන යන වැඩක් නැහැ අපිට. අපි සිහිය පිහිටන්න ඕනේ අපි කරන වැඩ ගැන, අපිට ඉපදෙන සිත් ගැන. එතකොට බුදුහාඳුර කියන ඉස්සරහට ගියත් පස්සට ගියත් සිහිය පිහිටවන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරියෝති. මේ බෙල්ල හරවලා බලද්දි සිහියෙන් ඉන්න. වෙන අරමුණු ගන්න එපා කෝ හිතට. මොකද මේ අරමුණ ඔස්සේ ගියාම අපි දන්නේ නැහැනේ අපේ ආයු කාලය කොච්චරද කියලා. ඒ මොහොතේ මැරලා වැටුණොත් අපි වැරදි අරමුණක හිටියොත් අපිට ඒක ප්‍රශ්නයක්. දැන් බුදුහාඳුරු දේශනා කරනවා නගර දෙකක් අතර ගමන් කරන මිනිස්සෙක්. මේ නගරේ ඉඳලා තව නගරයකට යනවා. මහණෙනි මේ මිනිහයාට කියනවා ඔයා මෙතන ඉඳන් අතෙන්ට යන්න ඕනේ. හැබැයි ඔළුවට දෙනවා පින්වත්නි ගිතෙල් පුරවපු කලයක්. කට ළඟට පිළිලා. ඒ මිනිහයාට කියනවා එක තෙල් බින්දුවක් හරි හැලුවොත් උඹේ බෙල්ල කපන්න ඕන වදකේකුත් වෙනවා පිටිපස්සේ. බුදුහාඳුරු කියනවා දැන් මේ මිනිහයා යද්දී මගදී ජනපද කල්යාණිය නැටුමක් නටනවා. සින්දුවක් කිය ගේජ්ජි හොලෝ සංගීතය ඇහෙද්දි මේ මිනිහා බෙල්ල හරවලා බලයි දහනවා. වික්ෂුන් වහන්සේලා කියන මොන බලනවද බුදුහාඳුරනේ. ඒක යන්නේ මර බයෙන්. ඇයි තෙල් බින්දුවක් හරි හැලුනොත් අර ඔළුව හරවලා බලන්න ගිහිල්ලා මේ වෙන්නේ හර මරුන් කණ්ඩ වෙනවනේ ජීවිතේට ආදරේ. ඒ නිසා බලන්නවත් නැතුව අර අවසාන ගමනට වෙනකන් යනවායි කියනවා. බුදුහාඳුරෝ අපිට කියන මහණෙනි නුඹලා ගිතෙල් පුරවපු කලයක් ඔළුව උඩ තියලාගෙන යන මිනිහෙක් වගේ බයෙන් මේ සසර ගමන ගමන් කරපාලා. කොයි වෙලේ වැරදි අරමුණු ඇවිල්ලා අපිව විනාශ කරයිද දන්නේ නැහැ. පින්වත්නි බාහිර ලෝකයේ ඇති ප්‍රශ්නයක් නැහැ. අපේ තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ රූපවල කිසි ප්‍රශ්නයක් නැහැ. දකින්න ඇහි තමයි ප්‍රශ්නේ. සද්දවල කිසි ප්‍රශ්නයක් නැහැ. අහන කනේ තමයි ප්‍රශ්න. අපි මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ මේවා අපේ තුලම හටගත්ත නිසා තමයි අපිට ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ කියන බාහිර පරිසරයේත් එක්ක ගැටෙන්න යන්න එපා. අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නේ විසඳ ගන්න බමයක් පමණ වෙච්ච ශරීරේනේ නිවන කියන එකක් තියෙනවා. එනිසා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඔය පන්සලක ස්වාමීන් වහන්සේ නමක් ලොකු හාමුදුරන්ට ඇවිල්ලා කිව්වලු මම යනවා සිවුරු ඇරලා. ලොකු හාමුදුරුවෝ මොකද? නෑ මං නිවන් දකින්නනේ මහණුනේ මෙහි ඇති නිවනක් නෑ කිව්වා. ඒ පාරහොල ඇයි පොඩි නම එහෙම කියන්නේ? නෑ මේ පන්සලේ හාමුදුරුවෝ තැන් වල මිනිසුන්ට බයිනවා කිව්වා. තව සමහර හාමුදුරුවෝ තැන් වල ස්ත්‍රීන් ගැන කතා කරනවා කිව්වා. තව සමහර හාමුදුරුවෝ දේශපාලනය කරනවා කිව්වා. මට ඒ නිසා ඔය ඇහෙන කියන දේවල් එක්ක මට බෑ මහානකම් කරන්න. මේ මගේ මහානකම වැඩෙන්නේ නෑ කිව්වලු. නිවන් මඟ ඈතයි කිව්වා. නායකහරුකෝ ඒකත් එහෙම දෙහෙනම් කමන්නේ. ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්න. හැබැයි අපේ සම්ප්‍රදායක් තියෙනවා මේ පන්සලේ. මොකක්ද? සිවුරු ඇරලා යන්න කලින් වතුර කෝප්පයක් අරන් පන්සල වටේ රවුම් 3ක් ගිහින් එන්න ඕනේ.
මේ මේසුවට තියෙන වතුර කෝපයක් කට ළඟට වතුර පුරවලා දුන්නා. දීලා කිව්වා මේ කරා රවුම් 3ක් ගිහින් ඇවිල්ලා සිවුරු ඇරියට කමන්නේ. හැබැයි ගුරුවරයා ගැන අබමල් රේණුවක හරි ගෞරවයක් තියෙනවා නම් වතුර බින්දුවක්වත් හලන්න නැතුව යන්න ඕනේ කිව්වා. ඉතින් පොඩි ආන්දරු බොහොම පරිස්සමට අල්ලගෙන හරීම ඌමනාවේ වට 3 ගියා එමෙට එමෙට. ඉවරලා ගෝ ලොකු ආන්දරුනේ මං වට 3 ගියා සිවුරු ඇල්ල යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න. මං අහන්නද? අහන්න කිව්වා. දැන් ඔබ වහන්සේ වට 3 යද්දී ඇහුණද හාමුදුරුවරු ස්ත්‍රීන් ගැන කතා කරනවා? නෑ කිව්වා. දේශපාලනය ගැන කතා කරන හාමුදුරුවරු ඇහුණද? නෑ කිව්වා. හාමුදුරු ගිහියන්ට බයිනේ වැහුණද? නෑ. ඇයි ඇහුන්නේ නැත්තේ? මම ඉතින් එක අරමුණක හිත පිටවාගෙනද ගියේ. සිහියෙන් ගියේ. හාමුදුරුවෝ කිව්වා මෙච්චර කාලයක් එහෙම මහානකම් කරා නම් ඔබ මෙලහකට නිවන් දැකලා කියලා. එනිසා ප්‍රශ්න තියෙන්නේ බාහිර ලෝකේ නෙවෙයි අරය කියන ඒවා මෙයා කියන ඒවා දකින්න හම් වෙනවා. මිනිස්සු කියන අයියෝ ඉතින් අපිට කොහොමද හිත වඩන්නේ මේ දකින්න දේවල් නිසා. මේ ඇහෙන දේවල් එක්ක කොහොමද හිත වඩන්නේ? නෑ ඒවයි නෙමෙයි ප්‍රශ්නේ පින්වත්. බුදුහාමුදුරුවෝ කියන රූපයක් දැක්කහම අපිට ඒ රූපෙ තුලට යන්නත් එපා රූපේ අපි තුලට දාගන්නත් එපා. ඒ දෙක අතර තියෙන සිතුවිලි බැම්ම කඩන්න. සද්දයක් ඇහුණාම ඒක වදයක් වෙන්නේ අපිට අපි ඒක අපි තුලට දාගත්තොත් නේ. එහෙම නැත්නම් අපි ඒ සද්දෙ තුලට ගියොත් නේ. සද්දෙට සද්ද විදිහට ඉඳ ඉඩ ආරින්න. ඔබ මේ දෙක අතර තියෙන සම්බන්ධය කඩන්න. ඊළඟට රසයක් ගැන අපිට යම්කිසි ගැටීමක් ඇති වෙන්නේ ලුණු වැඩි හරි කෑම රස නැහැ කියලා හරි. එක්ක අපි ඒ රසය තුලට ගිය නිසා එක්ක රසය අපි තුලට දාගත්ත නිසා අවබෝධයෙන් ජීවත් වෙන්න. නේද? මේ රස කියන ඒවා පින්වත්නි සදාකාලික ඒවා නෙවෙයි. දවසක අපි තේ කෝප්පයක් බිව්වා පුංචි කාලේ. එතකොට දුඹුරු පාටයි ඊළඟට ටික රස්නේ ඊළඟට සීනි පැණි රහකුත් ආවා. අපි ඒකට නමක් දුන්නා තේ කියලා. කවුරු හරි කිව්වා ඔන්න තේ කියලා. අපි එදා ඉඳන් තේ කෝප්ප ලක්ෂයක්වත් බොන්නේ නැති. හැබැයි අර පළවෙනි දවසේ බීපු තේ කායි කවදාවත් බිව්වේ නෑ. දවසේ ලක්ෂයක් බිව්වා නම් ඔය ඇත්තෝ මේච්චර කාලයක් තේ ලක්ෂයක් රස එක රසයක් නෙවෙයි. හැබැයි ඉතින් අපි ඔළුවට දීලා තියෙනවා හඳුනා ගැනීමක් දුඹුරු පාට නම් රස්නේ නම් පැණි රහ නම් තේ තමයි කියලා. දැන් ඔය ඇත්තන්ට පින්වත්නි අද සමහරු දෙන ඒවා තේද කියලා ඔය ඇත්තෝ දන්නවද? නෑ. සමහරලාට ඩයි බොඩ්ඩක් දාලා දුඹුරු පාට කරලා සීනි කලවම් කරලා වතුර දෙනවත් ඇති. ඔය ඇත්තෝ බොනවා තේ කියලා. ඇයි? අර හඳුනා ගැනීම ඔය ඇත්තෝ සංකල්පයක් ගොඩ නැගුවානේ දැන් තේ කියලා එක. එසා මතක තියාගන්න මෙතන තියෙන්නේ අපි හිතෙන් ගොඩනගාගත්ත ලෝකයක්. ඒ සංකල්ප ලෝකයේ තුල අපි රැවටිලායි. කවදා හරි ලුණු රසයක් වින්දා ඒක ලුණු රස කියලා අපි හඳුන්වලා දුන්නා මනසට. දැන් ඉතින් හැමදේම ලුණු කනවා. මොකද එකම තැනින් නෙවෙයි ලුණු. එක එක ලුණු රස වෙනස්. හැබැයි අඩු වැඩි වශයෙන් ලුණු රසය කොහොමද වුණත් අපි කියනවා ලුණුම තමයි. අපි කවදා හරි දවසක පැණි රස හඳුනගත්තා. ඔයත් පැණි කාපුවම අපි පැණි කාලා තියෙනවද? ඔව් කියලා. සීනි කාලා තියෙනවද? ඔව් කියලා. සීනි මොන රහද කියලා අහනවා. එතකොට ඔයත් කියන පැණි රහයි කියලා. සීනි මොන රහද? පැණි රහයි. අනිත් පැත්තට පැණි මොන රහද කියලා. එතකොට දෙන්න උත්තරයක් නැහැ. පැණි රහයි කියන්න බෑනේ. එතකොට පැණි මොන රහ? ටිකලා කියන සීනි රහයි. අපි හිතනවා සීනි පැණි වගේ එකක්, පැණි සීනි වගේ එකක්. කවුරුත් ලෝකේ දන්නේ නැහැ පින්වත්නි මෙච්චර කාලයක් සීනි කියන්නේ ඇත්තට මොන රහද? පැණි මොන රහද? අපි අර මනසට ආපු සංජානනය මත හිතන සීනි කියන්නේ පැණි වගේ රස දෙයක් වෙන්න ඇති. පැණි කියන්නේ සීනි වගේ රස දෙයක් වෙන්න ඇති. අපි රසය තුලට යනවා එහෙම නැත්නම් රසය අපි තුලට දාගන්න. උදාහරණ කියන සිතුවිලි බැම්ම කඩන්න රසයට රසයේ විදිහට ඉන්න ඉඩ අරින්න. ඕකයි නිවන කියන්නේ. ඒ නිසා මෙතෙන්දි කියනවා හොඳම දේ තමයි ඔයත්ෝ වටපිට බලද්දී සිහිය පිටවන්න. දකින රූප ගැන, අහන ශබ්ද ගැන එම ඇලෙන්න යන්න එපා. ඊළඟට කියනවා පින්වත්නි අතපය දිගහරිද්දී සම්මිංජිතේ පසාරිතේ සප්පජානකාරියෝති. මේ අතපය දිගහරිද්දී හකුලුවද්දී සිහියෙන් කරන්න කියලා. ඔය ඉස්සර අපි පුංචි කාලේ එහෙම සමහරලාට අපේ ආච්චියම්මලා කියනවා මේ අපිට ඇහැට නොපෙනෙන අයත් ඉන්නවා. ඒ නිසා අතපය විසිකර කර එහෙම යන්න එපා. නේද? ඔය අපිට නොපෙනෙන ජීවීන් නේද? පරදත්ත උපජීවි පෙරේතයෝ ඉන්නවා. ඒගොල්ලන්ට අතපය වදී කියනවා. ඒවා යම් සත්‍ය අසත්‍යතාවයන් පිළිබඳව නෙමෙයි මම කතා කරන්නේ. නමුත් බුදුහාඳුර කියන සිහිය පිටවන්න මේවා අතපය වුණත් අනිසි විදිහට හසුරවන්න යන්න එපා.
ඊළඟට කියනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. පාත්‍රා සිවුරු දරද්දී ගිහියන්ට නම් ඇඳුම් පැළඳුම් අදින්න සිහියෙන් කරන්න. මොකටද මේ ඇඳුම්? දැන් අපි නම් සිවුරු පොරවද්දී පින්වත්නි උදේට කල්පනා කරනවා මම මේ සිවුරාද පොරවන්නේ සීතස්ස පටිඝාතය. සීතලෙන් බේරෙන්න. උන්හස පටිඝාතය උෂ්ණත්වයෙන් බේරෙන්න. ඩාන්ස මකස වාතාතප සිරින්සප සම්පස්සාන මේ මැසිමදුරු කරදර වලින් හුලඟින් බේරෙන්න. යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තං ලැජ්ජ බය තියෙන නිසා බිලි වහගන්න. ඕකටයි සිවුරු පොරවන්නේ. ගිහියෝ ඇඳුම් අඳින්නෙත් ওই ටිකටම නේද? ඔයිට අමතර එකක් නැහැ ඉතින්. ওই ටිකටම තමයි අපි මේ ඇඳුම් පැළඳුම් අඳින්නේ. ඊළඟට කියන අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී යෝති. කද්දි බොද්දි හපලා කද්දි රස විඳිද්දි සිහිය පිටවන්න. කද්දි හොඳටම සිහිය තියෙන්න ඕනේ නැත්තම් හිර වෙනවා. නේද? පිට උගුර යනවා. සමහරලාට මිනිස්සු කාලේ ඉවර වෙලා යනවා ස්පිරිතාලේ බෙල්ල කපන්න. මොකටද? මාළු කටු හිර වෙලා. ඇයි අර ටීවී එක දිහා බලාගෙන හරි හෑන්ඩ් ෆෝන් එක දිහා බලාගෙන හරි කෑවා කටු හිර වුණාට පස්සේ නෙදන්නේ මාළු තිබ්බා කියලා. එසා අද මිනිසුන්ට සිහිය නැහැ. කද්දි බොද්දි හපලා කද්දි රස විඳිද්දි සිහිය පිටන්න කිව්වා. ඊළඟට කියන උච්චාර ප්‍රසාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි කරද්දිත් සිහිය පිටවන්න. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරන ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාධිතේ තුන්නී භාවේ සම්පජානකාරී හොති. හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගත්තත් නිදිමරුවත් කතා කරත් නිශ්ශබ්දව හිටියත් සිහියෙන් පිටන්න. ඕකට කියනවා සති සම්පජාන. ඒ කියන්නේ හැම ඉරියව්වක්ම ඕවෙන්තර ඉරියව්ව අපිට නෑනේ. එතකොට හැම ඉරියව්වකදීම හොඳ සිහියකින් වැඩ කරන්න. එහෙම සිහියකින් වැඩ කරද්දී කෙලස් තවන වීරය ඇතුව නිවනට මෙහෙව සිත් ඇතුව ඉඳිද්දී එයාගේ අර ගිහි gedara තියෙන බැඳි අඩු වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ඒවා ප්‍රහාණය වෙනවා. රාග ද්වේෂ මෝහ තුනී වෙලා යනවා. අවිද්‍යාව ඊළඟට තියෙන අනවබෝධය, මිත්‍යාව ඒවා ගැලවිලා යනවා. එතකොට එයාට පුළුවන් පෙන්වන්නේ ආධ්‍යාත්මය සංසුන් කරගෙන එකඟ කරගෙන සමාධිමත් කරගෙන කායගත සතිය වඩන්න. දැන් ආකාර තුනක් කිව්වා. පළවෙනි එක මොකක්ද? ආනාපාන සතිය. දෙවෙනි එක ඉරියාපත භාවනාව. තුන්වෙනි එක සති සම්පජාඤ්ඤය. තව ඒ වගේ එකක් තියෙනවා. ඒකට කියන අසුභය කියලා. ඔයත් අසුභය දන්න. බුදුහාඳුරෝ දේශනා කරන මහණෙනි යටිපතුලෙන් උඩ හිසෙන් යට මේ කය ඇතුලේ තියෙන නානා ප්‍රකාර අසුචි ස්වභාවය දකින්න. නානා ප්‍රකාර කුණප ස්වરૂපයන් දකින්න. මේ කය හැදිලා තියෙන්නේ කොටස් 32කින්. නේද? ඔයත් දන්නවනේ. දෙතිස් මහා කුණප කියලා අපි කියනවානේ. මොනයින්ද හැදිලා තියෙන්නේ? කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං, නහාරු, අට්ටි, අට්ටිමිච්ච, වක්කං, හදයන්, යකන, කිලෝමකම්, පිහකම්, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්හම්, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, වසා, කේලෝ, සිංගානිකා, ලසිකා, මුත්තන්ති. එතකොට මේ ශරීරයේ තියෙනවා කේස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මා, අග්න්‍යාංශ, බඩදිව, ඊළඟට අතුණු බහන්, බඩවැල්, ආහාර, මලපහ, පිත්ත, සෙම, සැරව, ලේ නේද? මේදය ඔය වගේවා 32ක් තියෙනවා. මේවා නුවණින් දකින්නලු. දැන් මෙහෙම අපිට හැමකින් වට වෙලා තියෙද්දී මේවා එකට එකතු කරලා අපිට අවලස්සන පේන්නේ අපි හරි ලස්සනට දකිනවා. හැබැයි බුදුහාඳුරෝ කියනවා ලස්සනට තියාගෙන ඉඳලා හිටලා හරි නුවණැසින් මේක සිහිපත් කරන්න ඕනේ. මේක ඇතුලේ තියෙන මොනතරම් පිළිකුලක්ද කියලා. එතකොට තමයි පිළිකුල් සංඥාව වැඩෙන්නේ. දැන් හාමුදුරු කෙනෙක්ට නම් මහානකම හරියට කරන්න නම් කරුණු දෙකක් වඩන්න ඕනේ. මොකද්ද? දිනපතා උන්වහන්සේ අසුබේ වඩන්න ඕනේ. එහෙම නැත්නම් මෛත්‍රිය වඩන්න ඕනේ. ওই දෙක දෙපැත්තෙන් තියෙන්න ඕනේ. මෛත්‍රිය වඩන්න කියන්නේ පොදු මහ ජනතාවත් එක්ක හරි සුහදව ජීවත් වෙන්න. අසුබේ වැඩුවේ නැත්නම් හාමුදුරන්ට මාන්නේ වැඩි වෙනවා. කාමයේ වැඩි වෙනවා. රාගයේ වැඩි වෙනවා. ඒතකොට මහානකම් කරන්න බෑ. අසුබේ තියෙන්න ඕනේ. ගිහියන්ටත් එහෙමයි. ගිහියෝ අසුබේ වැඩුවේ නැත්නම් මොකද වෙන්නේ? මාන්නේ වැඩි වෙනවා. රාගයේ වැඩි වෙනවා. කාමයේ වැඩි වෙනවා. මමත්වයේ වැඩි වෙනවා. සසර ගොඩාක් අසරණ වෙනවා. එනිසා මෙන්න මේ කියන පිළිකුල් ස්වභාවය එයාට තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී උපමාවකුත් කියන අර දෙපැත්තෙන් කටකට ගහපු මල්ලක් තියෙනවා. ඕකට ඉතින් එක එක ධාන්‍ය දාලා කඩල, කවුපි, මුං ඇට, වී, තල, මෙනේරි, කුරක්කන් ඔක්කොම තියෙනවා.
දක්ෂ මිනිහෙක්ට කියනවා මේ මල්ලේ එක පැත්තකින් ලෙහන්න. ලෙහලා අර ධාන්‍ය ටික ඔක්කොම හලලා වෙන් කරන්න. වී වෙනම, තල වෙනම, මුං වෙනම, මෑ වෙනම, කවුපි වෙනම. ඔයත්තන්ටත් කියනවා වෙලාවක මේ ශරීරේ මල්ල ලෙහන්නලු. දත් එක ගොඩකට දාන්නලු, කේස් එක ගොඩකට දාන්නලු, නේද? ලොම් එක ගොඩකට දාන්නලු, හම් එක ගොඩකට දාන්නලු, ලේ එක ගොඩ දාපුවාම ඉතින් අපිට ශරීරේ මහ පිළිකුලක් තේරෙන්න ඕන. මොන ජරා ගොඩවල් ටිකක්ද මේ තියෙන 32ම ජරාව. මොනවත් නෑ නේද පින්වත්නි ෂෝක් කියලා ගන්න. නේද? අපි දැන් මේ ඔක්කොම එකටකට ගහලා හැමෙන් වහපුවම ෂෝක් කියලා කිව්වට අර ඔක්කොම වෙන වෙනව ගත්තාම ජරා. අපේ මේ ශරීරේ බාහිරව තියෙන හැම අපිට හරි හොඳයි තමයි හැමට අපි හරි ආද ඔය හං කෑල්ලක් ගැලවිලා ගිහිල්ලා අපේ කෑම පිඟානක තිබ්බොත් ආහද නෑ ජරා. කෙස් ඇඟේ තියෙනකන් හොඳයි කෙස් ටිකක් ගිහිල්ලා අපේ පරිප්පු හොද්දක තිබ්බොත් අපි ඊයා කියනවා ජරාව කියලා. බලන්නකෝ වෙම් වෙච්ච ගමන් මේවා ජරාව වෙනවා. දත් කටේ තියෙනකන් හොඳයි ඕක වැටිලා ගිහිල්ලා බනිස් ගෙඩියක තිබිලා වුණා. අපි කියන ජරාව කියලා නඩුත් දානවා නේද? බලන්නකො එතකොට මේ හැම එකක්ම වෙන වෙන වශයෙන් ගත්තාම පිළිකුලක් දනවනවා. නුවණින් දකින්න කිව්වා. ඕකට කියන අසුභය කියලා. ඊළඟට පින්වත්නි තව ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ධාතු මනසිකාර. මොකද ධාතු මනසිකාර කියන්නේ මේ ලෝකයේ හැදිච්ච ක්‍රමයක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායු සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. ශරීරයේ හැම ආකාරයක් දකින්න කියනවා. පඨවි කියන්නේ තද දේවල්. ශරීරයේ මොනවාද තියෙන තද දේවල්? දත් ටික, කෙස් ටික, ලොම් ටික, නියපොතු ටික ඒවා තද. ඊළඟට ආපෝ කියන්නේ වැగిරෙන දේවල්. මොනවද වැగిරෙන්නේ? ලේ, සැරව නේද? සෙම්සොට්. ඊළඟට වායු අපේ ශරීරවල හැමතැනම තියෙන වායු ධාරා. ඊළඟට තේජෝ කියලා කියන්නේ රස්නේ ගතිය. මේ හතර එකතු වෙලා තමයි ශරීරය හැදිලා තියෙන්නේ. දක්ෂ වෙන්නකෝ මේක දකින්න නුවණැස ඔබේ ශරීරයේ තියෙන පඨවි ටික එක ගොඩකට දාන්නකෝ. ආපෝ එක ගොඩකට, තේජෝ එක ගොඩකට, වායෝ එක ගොඩකට. හරියට අර දක්ෂ ගවඝාතකේ හරකෙක් මරුවාට පස්සේ මස් වෙන් කරනවා වගේ කටු ටික එක ගොඩකට, මස් ටික එක ගොඩකට, ලේ ටික එක ගොඩකට, බඩවැල් එක ගොඩකට. ඒ වගේ දකින්නකෝ කයත් ඔය වගේම තමයි. මස් කඩේකට ගියාම අර මස් ගොඩවල් දැක්කම අපිරියයිනේ පින්වත්නි. ඒ වගේ තමයි අපේ කයත් කියලා දකින්න කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා ඒ ටිකක් ධාතු මනසිකාරය දැක්කට පස්සේ නවසීවතකය. ඒ කියන්නේ මරුණට පස්සේ අපිට වෙන දේවල් නේද? ඉස්සෙල්ලාම අපේ ශරීරයේ එක දවසක් දෙදවසක් ගියාම මරණයට මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. ඊට පස්සේ ඉදිමෙනවා. පණුව ගහනවා. බල්ලෝ කපුට ඔය කෑලි කෑලි ඇදගෙන ගිහිල්ලා කනවා. ඊළඟට අර ශරීරයේ මස් ටික ඔක්කොම හැරව ටික දිය වුණාට පස්සේ ඇටකටු ටික ඉතුරු වෙනවා නහරවැල් වලින් බැඳිලා. නහරවැල් ටිකක් දිරලා වේලිලා ගියාට පස්සේ ඇටකටු විසිරෙනවා. අන්තිමට ඔය ඇටකටු ටික පොළොවට පස් වෙලා අකුඩු වෙලා යනවා. දකින්න පුළුවන් නුවණැසින්. ඕකට කියනවා නවසීවතකේ. දැන් ආකාර කීයක්ද? ගොඩක්. කායගත සතිය ගැන කියද්දි ආනාපාන සතිය ගැන කිව්වා, ඉරියාපත භාවනාව කිව්වා, සති සම්පජාන්නේ කිව්වා, අසුභය ගැන කිව්වා, ඊළඟ ධාතු මනසිකාරය කිව්වා, නවසීවතකේ ගැන කිව්වා. බුදුහාඳුර කියන මේ ක්‍රමවලින් දකින්න ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවය, කයේ ස්වභාවය. එතකොට දැනගෙන එයා හැමතිස්සෙම තමන්ගේ ජීවිතයේ කෙලෙස් තවන වීරිය ඇතිව නිවනට යොමු සිත් ඇතිව ජීවත් වෙනවා නම් ඔහු ගාව තියෙන අර පංච නීවරණ යටපත් වෙනවා. තවදුරට හිත සමාහිත වෙනවා, ඒකාග්‍ර වෙනවා, සමාධිගත වෙනවා. එතකොට මේ කායගත සතිය නිතර පුරුදු පුහුණු කිරීම තුළ එයාට ධ්‍යාන වැඩෙන්න පුළුවන්. පළවෙනියටම පින්වත්නි කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල දහමින් වෙන් වෙලා සවිතක්ක සවිචාර, ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් උපා පීති සුඛ ඇති ප්‍රථම ධානය උපදිනවා. පඨම ධාන කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධානයට යටපත් වෙන්න පුළුවන්. ඊළඟට තව දුරටත් කායගත සතිය වැඩුවොත් විතක්ක ਵਿਚාර සංහිඳිලා එතකොට චිත්ත ඒකාග්‍රතාවය ඇති අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං. සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය සහිත දෙවන ධානය. එතකොට විතක්ක ਵਿਚාර එතකොට සංසිඳිලා. තවත් ඉස්සරහට යද්දී ප්‍රීතිය විරාගයෙන් උපේක්ෂා සහ ප්‍රීතිය අතහරිනවා. සිත උපේක්ෂාවටපත් වෙනවා, සිහියයි ප්‍රඥාවයි වැඩෙනවා. එතකොට එයා තුන්වෙනි ධානයටපත් වෙනවා.
හතරවෙනියට ඊළඟට තවත් එහාට කියලා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සුඛයත් අතහරිනවා. ඊළඟට දුක්ඛයත් අතහරිනවා. එයා සෝමනස්ස දෝමනස්ස අත්ංගමාය අදුක්ඛම සුඛ නේද? දුක් නැති සුඛ නැති උපේක්ෂාවෙන් උපා හතරවෙනි ධානය විඳිනවා. ඒ කියන්නේ ධාන මට්ටමටපත් වෙනවා. බලන්න කොයි මාර්ගඵල වලට මෙහායින් බුදුහාමුදුරු දේශනා කරා නම් සැපයක්. ඒ සැපේ තියෙනවා ඔයතන්ට ධාන තුල. ඒතර ධාන වැඩිම පටන් වෙලා තියෙනවා. දැන් මෙහෙම කායගත සතිය වැඩුවාම එයාගේ හිත හැමතිස්සෙම මායයා විසින් ගිල ගන්න දක්ෂ වෙන එකක් නෙවෙයි. හැබැයි කායගත සතිය වැඩුවේ නැත්තම් මායයා හැමතිස්සෙම ඒ සිත ගිල ගන්නවා. දැන් සමහරවිට මිනිසුන්ට ප්‍රශ්න නෑයි සිහිය නැහැ. පිළිකුල දැකලා නැහැ. කාය පිළිබඳ අවබෝධයක් නැහැ. හුස්ම වැටෙනවද කියලා අවබෝධයක්වත් නැහැ. නිකන් ජීවත් වෙනවා උපන්නාට මේලෝ වැටෙනවා විනා ඉන්නවා කනවා බොනවා ජොලි කරනවා පැටව ගහනවා මැරිලා යනවා. එහෙම මිනිස්සු මායයා විසින් වැළඳ ගන්නවලු කොහොමද? බුදුහාඳුරෝ හරි ලස්සන උපමා ටිකක් කියනවා. සෙය්‍යතාපි භික්ඛවේ පුරිසෝ ගරුකං සිලාගුලා අල්ලමත්ති කාපුංජය පක්ඛිපෙය්‍ය තං කිම්මඤ්ඤත භික්ඛවේ අපි නොතං ගරුකං සිලාගුලා අල්ලමත්ති කාපුංජේ ලබත ඔතාරෙන්ති. මහණෙනි බර ගල් කැටයක් නේද? හොඳ බර ශිලාගුලියා මැටි පිටකට දැම්මොත් මොකද වෙන්නේ? මැටි පිටට ගිලෙනවා අර ගල් කුට්ටිය බර වැඩි මැටි හාරගෙන ඇතුළට යනවා. ආන් ඒ වගේ තමයි කායගත සතිය අභාවිත නම් වඩලා නැත්තම් බහුල වශයෙන් ප්‍රහාණය කළා නැත්තම් ඒ මහණගේ හිත මායයා ගිල ගන්නවා. මායයා තමයි ඊට පස්සේ එයාගේ ජීවිතේ පාලනය කරන්න නඩත්තු කරන්නේ. ඊළඟට කියන වියලි ගිනිගානා දණ්ඩක් අරගෙන කොළ ඇතිරියක් අරගෙන අතුල්ලනවා නම් තේජෝ ධාතුව ඉක්මනට පහළ වෙනවා සයින් ඉක්මනට ගිනි ගන්නවා. වියලි එකට අර වියලි කොළවරොඩු ගොඩකට ගිනි ගන්න දණ්ඩකින් අතුල්ලා දැමුව ඉක්මනට ගිනි ගන්න. ආන් ඒ වගේ කියන කායගත සතිය වඩපු නැති කෙනාට කාමසිතුවිලි ආපු ගම විනාශයි කියන මායя විසින්ම දැහැ ගන්නවා කියන. ඊළඟට කියනවා මහණෙනි උදකමනිකෝ රිත්තෝ තුච්ඡෝ ආධාරේ ඨපිතෝ අතපුරිසෝ ආගච්ඡය උදක භාරං ආදාය තංකින් මඤ්ඤත භික්කවේ අපිනසෝ පුරුසෝ ලබත්තේ උදකස්ස නික්ඛේ පන්ති. මේ හිස් භාජනයක් තියෙනවා පුරුෂයෙක් දිය බරක් ගේනවා ඒ පුරුෂයාට ඒකට දාන්න පුළුවන් ද වතුර කියලා. පුළුවන් කියන. ඇයි අර භාජනේ වතුර නැහැනේ හිස්නේ. හිස් භාජනේට ගේන ටිකක් දාන්න පුළුවන් කියනවා. ආන් ඒ වගේ කියනවා කායගත සතිය වඩපු නැති කෙනාට බාහිරෙන් එන ඕන අරමුණකින් හානි කරන්න පුළුවන්. එයා ඒවා ඔක්කොම අරමුණු අරගෙන එයාගේ ඇඟට දාගෙන දුක් විඳිනවා කියනවා. එනිසා ඒක හරිම භයානක වැඩක් කායගත සතිය වැඩි වීම නැත්නම්. ඊළඟට කියනවා මහණෙනි මහා විශාල දොරක් පුංචි නූලකින් ඇදලා වහන්න පුළුවන්ද කියලා අහනවා. විශාල දොරක් ඔය හොඳට ඝනකම් තියෙන නූලකින් අදින්න බෑ ස්වාමීනි කියනවා. ආන් ඒ වගේ කියනවා. කායගත සතිය වැඩි වෙන්නේ නැත්නම් එයාට කවදාවත් මේ කයේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ගන්න බෑ. නිවන් මාර්ගය වඩව ගන්න බෑ. ඒ නිසා හැමදාම මේ දොර ඇරිලා තියෙන්නේ රාගෙන්, ద్వේෂයෙන්, මෝහෙන් පීඩා විඳිනවාමයි කියනවා. ඊළඟට කියනවා කායගත සතිය වැඩුවොත් මොකද වෙන්නේ? දැන් තියෙනවා අමු කිරිසහිත දිඹුල් කොටයක්. නේද? කිරිසහිත දිඹුල් කොට ගිනි ගානා දණ්ඩකින් මැද්දා කියලා ඒක ගිනි ගන්නේ නෑ. ආන් කායගත සතිය වඩපු කෙනාට ආරක්ෂාවක්. හරියට අර කොටේ කිරි තියනවා වගේ කායගත සතිය වඩපු කෙනාට ප්‍රඥාවෙන් එයාගේ ජීවිතේ ආරක්ෂා වෙලා තියෙනවා. හානියක් වෙන්නේ නැහැ කියලා. ඊළඟට කියනවා කටතෙක් වතුර තියෙන එකකට වතුර ගෙනාවයි කියලා අනිත් මිනිස්සු දාන්න බෑ. ඒ කට දක්වා පිරීලා ඉඩ නැහැ. කායගත සතිය වඩපු කෙනාටත් එහෙමයි. බාහිරින් එයා අරමුණු ගන්නේ නැහැ. මොකද එයා පියු ඉන්ද්‍රයන් නැතුවයි ඉන්නේ. ඇස කන නාසය දිව ශරීරේ ඒවට බාහිරින් අරමුණු ගන්නෑ. ඔයත් අහලා තියෙනවානේ ධර්මයේ තුල කියනවා දිත්තේ දිත්තමන්තම් භවිෂති දැක්කොත් දැක්කා විතරයි. සුතේ සුතමන්තම් භවිෂති ඇහුනොත් ඇහුණා විතරයි. මුතේ මුතමන්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාණමන්තම් භවිෂති දැනුනොත් දැනුණා විතරයි හැඟුනොත් හැඟුණා විතරයි. එතනින් එහාට යන්නේ නැහැ. ඇහෙන් රූප දකිනවා. නමුත් කුඩා අණු කුඩා වශයෙන්වත් අල්ලගන්නේ
නෑ ඒ රූප ඔස්සේ හඹා යන්නෙත් නෑ ඒවා මගේ කරන්නෙත් නෑ අල්ල ගන්න යන්නෙත් නෑ දැක්කොත් දැක්කා විතරයි. ඇහුනොත් ඇහුණා විතරයි. හරියට අර කට ළඟට වතුර පිරිච්ච කලයට ආයි වතුර දාන්න බෑ වගේ. ඊළඟට කියනවා මේ ලෝකයේ තුල තවත් උපමාවක් පිරුණු කලයක් ඕන පැත්තකට හරවන්න පුළුවන්ද කියලා අහනවා. ඒ වෙලාවට කියනවා ස්වාමීනි පිරුණු කලේ අපිට කරකෝල ගන්න පුළුවන්. හැබැයි වතුර පිරිච්ච නැති කලේ ගද්දි මොකද වෙන්නේ? වතුර ඇතුලේ හෙල්ලෙද්දි සද්ද වැඩි කියනවා. පිරුණු කලේ අපි කියන්නේ දිය නොසැලේ කියලා. නේද? වතුර හැලෙන්නේ නැහැ. පිරුණු කලේ හරවලා ගන්න පුළුවන් කිව්වා. ආන් ඒ වගේ කායගත සතිය වඩපු කෙනත් පිරුණු කලේ වගේ. එයාට ආයික මොනවා කරත් හෙලවෙන්නේ නැහැ කිව්වා. ඊළඟට කියනවා සම කුඹුරක්. ඊටාත්ම හොඳට හදපු කුඹුරක් තියෙනවා. ඒ කුඹුරේ හතර පැත්තෙම නියර තියෙනවා. එක පැත්තක් බින්දහම ඒකෙන් ගන්න පුළුවන්ද කියලා අහනවා වතුර. පුළුවන් කියලා. එතකොට කායගත සතිය වඩපු කෙනෙක් මේ හිත නතු කරනවා නම් නිවන් මගට අර නියර කඩලා වතුර ගත්තා වගේ එක පැත්තකටම මේ හිත නතු කරන්න පුළුවන්ක දක්ෂයි කිව්වා එයා. එයාගේ හිත සමාධිමත් වෙලානේ තියෙන්නේ. හිත ඒකාග්‍රතාවයටපත් වෙලානේ තියෙන්නේ. හරියට අර කුඹුරේ වතුර ටික සමභූමියක රැඳිලා තියෙද්දි එක පැත්තකින් නියර කඩලා වතුර ගත්තා වගේ එයා නිවන් මගටම යොදපු සිත් ඇතුව ඉන්නවා කියනවා. ඊළඟට කියනවා දක්ෂ අශ්වාරෝහකයා තමන්ගේ අශ්වයා දකුණු අතින් කැවිටක් අරගෙන කැමැති දිගකට පදවනවා පෙරලනවා අන්න ඒ වගේ. ඒ කියන්නේ අශ්වාරෝහකයා අශ්වයාව දක්ෂණ ගෙනියන්නේ ඉලක්කයට නෙවෙයි වන්නේ. අශ්වයා කොහෙවත් පිටපයින්නේ නැහැ. හැබැයි අසරුවා දක්ෂ නැත්තම් මොකද? ඒකවත් පෙරලලා අශ්වයාට ඕන තැනක දුවනවා. හැබැයි අශ්වාරෝහකයා දක්ෂණ ඉලක්කයටම තමයි අශ්වයව ගෙනියන්නේ. ඔයත් දැකලා තියෙනවද දන්නේ නැහැ. ඔය ඉස්සර පරණ චිත්‍රපටි වල එහෙම පෙන්නන අශ්වයව ඉලක්කයට ගෙනියන්න රියදුරා මොකද කරන්නේ? කැරට් අලයක් එල්ලනවා කරත්තේ. නේද? අශ්වයාට දැන් පේන්නේ මොකද්ද? කැරට් අල. අශ්වයා කැරට් කන්න කැමති දැන් දුවනවා. මොකටද දුවන්නේ? කැරට් කන්න. හැබැයි ඉතින් ඌ දන්නේත් නැහැ. ඌ දුවද්දි කරත්තෙත් දුවනවානේ. එතකොට කැරට් අලෙත් දුවනවා. අශ්වයා කැරට් කන්න ආසාව නිසා අර කැරට් අලේ පස්සේ දුවනවා. අන්තිමට දන්නේම නැතුව අවසාන ගමනාන්තයට ඇවිල්ලා. මොකක් නිසාද? රියදුරා දක්ෂයි. දක්ෂ රියදුරා අශ්වයාව ඉලක්කයට ගෙන යනවා වගේ කායගත සතිය වඩපු කෙනා නිවනටම යොමු සිත් ඇතුව වාසය කරනවා. එයාට නිවන් මඟ සාක්ෂාත් වෙනවාමයි කිව්වා. ඔන්න බුදුහාමුදුරුවෝ මේ උපමා ටික දේශනා කළා කියනවා. ඒ නිසා මහණෙනි කායගත සතිය වඩන්න ඕනේ. මේ ලෝකයේ තුල බහුල වශයෙන් නැවත නැවතත් කායගත සතිය වඩනවා නම් එයාට පුළුවන් හිත එකඟ කරන්න. එකඟ කරගත්ත සිතට එයා දෙන්න ඕනේ නිවන් මාර්ගය. නේද? විදර්ශනා සංඥා. විදර්ශනා සංඥාව වඩුවාම එයාට පුළුවන් පුබ්බේ නිවාසානුස්මෘති පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණ පහල කරගන්න. සත්‍යයේ උපත විපත චතුූපපාත ඥානය පහල කරගන්න. එහෙම ගිහිල්ලා සියලු කෙලසුන් නැසීමෙන් ලබන ආසවක්ඛ්‍ය ඥානය රහත් වුණා කියන්නේ ඒකයි. එතකොට එයා සසර දුකින් නිදහස් වෙනවා කියලා කියනවා. ඒ නිසා මහණෙනි කායගතාය භික්කවේ සතියා සේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඉමේ දසානිසංසා පාටිකංකාති. මහණෙනි ඊ타ත්ම හොඳට දක්ෂව බහුල වශයෙන් යානාවක් වගේ කායගත සතිය වැඩුවා නම් එයා හැමතිස්සෙම දසවිධ ආකාරයේ විපාකයක් ආනිසංසයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ දසවිධ ආකාරයේ තමයි පින්වත්නි කිව්වේ. සිත සමාධිමත් වෙනවා, සිහිය පීඨනවා, ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය. ඊළඟට එයාට වැඩෙනවා උබ්බේ නිවාසානුස්සති, චතුූපපාත, ආසවක්ඛ්‍ය. මේ දසවිධ ආකාරයට කැමති වෙන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරුවෝ එහෙම කියද්දී අර ස්වාමීන් වහන්සේලා පිළිගන්නවා. හොඳයි ස්වාමීනි, ආශ්චර්යයි, අద్භූතයි. කායගත සතිය වැඩිමම අපිට ප්‍රයෝජනයක්. ඒ පිළිබඳව සිහිය අපිත් ඇති කර ගන්න ඕනේ. ඒ නිසා අපේ ඇත්තොත් කායගත සතිය කය පිළිබඳව සිහිය පිටවා ගත්තොත් අපිට සසර සුවපත් වෙන්න පුළුවන්. සරිත් හාමුදුරුවෝ Tamanට පහර දුන්නා කියලා හාමුදුරු කෙනෙක් චෝදනා කරපු වෙලාවේ උන්වහන්සේ කියනවා ස්වාමීනි මං පාපිස්සක් වගේ. මං වතුර වගේ, මං ගින්දර වගේ, මං හුළඟ වගේ. මං ඒවට කිපෙන්නේ නැහැ. දැන් පාපිස්සේ පින්වත්නි
කැකුල් හැමෝම පිහ දානවනේ පාපිසි වෙනසක් නැහැ. වතුරට හොඳ දෙයක් දානවා නරක දෙයක් දානවා වතුර වෙනසක් නැහැ. ගින්නට හොඳ දෙයක් දානවා නරක දෙයක් දානවා ඔක්කොම පිච්චෙනවා ගින්දරේ වෙනසක් නැහැ. මේ සරියුත් හාමුදුරුවෝ කියනවා මං අං කැඩිච්ච ගොනෙක් වගේ. අං කැඩිච්ච ගොනා දන්නවා පැටලෙන්න අන් දෙකක් නෑ යා සටනට යන්නේ. මං රොඩී කුලේ කොල්ලෙක් වගේ. උසස් මිනිහෙක් දැක්කම කානුවට බහැලා අයින් වෙනවා පැටලෙන්න යන්නේ නෑ. ස්වාමීනි මං කායගත සතිය වඩන කෙනෙක්. මේ කය පිළිබඳව මං සිහියෙන් දකිනවා. ඒ නිසා මට කායකව පැටලෙන්න ඕනේ නෑ. බුදුහාඳුරු මොකද්ද කිව්වේ? මහාන පේනවද මේ ಗುಣ ටික? සමාව ගන්නකෝ නැත්තම් ඔළුව පැලේකෝ හත් කඩකට. ඔන්න කායගත සතිය වඩන කෙනාගේ වෙනස. එයා පැටලෙන්නේ නෑ. එයා ගැටෙන්නේ නෑ. එයා බැඳෙන්නේ නෑ. බොහොම ලස්සනට කය පිළිබඳව සිහිය පිටවා ගන්න. ඒ නිසා ඔයත්න්ට කායගත සතිය වඩන්න සසර දුකෙන් අත මිදෙන්න මේ බණත් උපනිශ්‍රේ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍යාවුසෙන් වරණයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔයත් හැම දිනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති.